එහි අරතමස එතකොට මේ ඈත කාලේ අවුරුදු දැන් 100,000 ගණනකට පෙර මේ දිවයිනේ පහතරට තමයි මේ සංවර්ධනය ඒ කියන්නේ වැව් දාගප් හැදුවේ. ඒකට මෑත කාලේ තමයි මේ මධ්‍යම කඳුරේට අත තිබ්බේ. ඒක නිසා ඒකත් එක හේතුවක් නේද? ඒකත් එක හේතුවක්. ඒකත් මේ සංවර්ධනයේ කොටසක්. දැන් අතීතයේ කාලවල රජ කාලේ ඔය නුවරඑළිය මහනුවර වගේ කඳු රටවල් වල මේ වැහි ජලය එකතු වෙන්න වැස්සෙන් හොඳට වැහි වනාන්තර තිබිලා ගංගා වලින් ආව පහත පැති වල වැව්වමුණු හදලා වතුර එකතු කරගත්තා. වගා කළා. දැන් මේ හෙළවීමේ සුද්ධෝ එන්නට පෙර සුද්ධෝ ආවට පස්සේ මේ වෙල් ලස්සයක් තිබුණා. කොහෙද තිබුණේ? වෙල් ලස්ස කියන්නේ කොහෙද? අද ඔය යාලාබේ භූමියේ විල්පත්තුවයි. යාලාබේ භූමියේ තමයි වෙල් ලස්ස තිබුණේ. දැන් වෙල් ලස්ස එක වෙලක්වත් නැහැ. දැන් ඒකේ ඉන්නේ වනසත්තු. මුළු රටටම ධාන්‍ය මේ කෑම බීම ආහාර ඔය එළවලු පළතුරු ඔක්කොම හැපුවේ වෙල් ලස්සේ. දැන් අද ඔය මොණරාගල දිස්ත්‍රික්කයට කොටසක් හම්බන්තොට දිස්ත්‍රික්ක කොටසක් අම්පාරට තව කොටසක් ගිය වෙල් ලස්ස තමයි දැන් අද කැලේට ගියේ. අද ඒ වෙනුවට මොකද කරලා තියෙන්නේ? අර උඩ කඳු රටවල් වල ලොකු ජලාශ හදලා ඔය දරන්න බෑ මේ පෘථිවියට පොළොවට පටවිලා. ඉතින් ඒක නිසා ඔය දැන් කොයි වෙලාවෙ හරි කඩාගෙන ගියොත් මොකද වෙන්නේ? ඔක්කොම විනාශ වෙනවා නේ. ඔව්. ඒක නිසා බැරි වෙලාවත් වික්ටෝරියා බැම්ම දැන් මේකත් පොඩ්ඩක් මාට්ටු කරලා හදලා තියෙනවා. කඩලා ගියොත් එහෙම රන්දෙනිකලත් ඉවරයි, රන්ටැමිත් ඉවරයි, මහියංගනෙත් ඉවරයි. මහියංගනේ නෙමෙයි පොළොන්නරුව මුතුර් තිරුකුණාමලේටම යනකම් ඉවරයි. කඩලා යන්නේ නිකන් නෙමෙයිනේ ජලයටනේ. ඒතකොට ওই ජල කඳ කොහෙන්ද යන්නේ? ඒක නිසා කල්පනා කරන්න ඕනේ මේවා මේ සංවර්ධනයේ නාමයෙන් කළාට ඔය තියෙනවා ලොකු අවදානමක්. ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා.